මේ පේනවනේ ඔක්කොම ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා. මාරයි. මේ හැමෝටම බෑමද? දැන් මුන් බින් දෙන්නේ මට. මං ඉඳලා මුන්ට හම්බුනේ කොලේ. මේ නිලන්ත ඉඳලා මේ කට්ටියට දීලා තියෙන්නේ හොඳේ. කොහමද කිව්වේ? කොහමද කිව්වේ? මොනවාද? එම්බසි කිව්වේ කොහමද? එම්බසින් කිව්ව මොකක් හරි වුණොත් එහෙම ආයි එන්නේ එපා කිව්වා. වග කියන්නේ නැහැ කිව්වා. අපි මාසෙක අපි ඔය කමක් නැහැ අපිට දෙන්න අපි කරගන්න. මාසෙකමාරක් දීලා අද තමයි print කරලා දුන්නේ කොලේ. ඒ කවුරු කියපු විදිහට කරගන්න කියලා. TikTok YouTube බලලා ආව නම් ඒ විදිහටම කරගන්න කිව්වා. අයියෝ වීඩියෝ අපිට දෙන්නේ. කොහමද ඒක? දැන් මේ සෙට් එක ඔක්කොම ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා. මාර සීන් එක හොඳේ. දැන් ඉතින් තානාපති කාර්යාලේ මං ඉඳලා දැන් මුන්ට දීලා තියෙන්නේ. අපරාධ. කානුන් එකක් දුන්නේ මොකටද දන්නේ? පියන් පියා. එන්නේ මේ මගේ ඉන්නේ අනිත් කට්ටිය කොල පෙන්නන්න එම්බසියෙන් බෑ බෑ කියපුවා තමයි මේ හදාගෙන දින්නේ ඔක්කොම අපි ඔක්කොම හදාගත්තා අර කොලේ මේ මොකෝ YouTube කාර්යය කරලා දුන්නද වැඩි වැඩේ කරලා කියලා ඔක්කොම එහෙම කිව්වට ඔයාට පින් සිද්ධ වෙන්න තමයි අද මේ ඔක්කොම කරගෙන මේ සාපර් යන්න ටිකට් එක විතරයි දාගන්න තියෙන්නේ දැන් ඔක්කොම කරගත්ත ඔයාට පින් සිද්ධ වෙන්න එම්බසියෙන් කරලා දීපු ලබ්බක් නෑ අපිට අප්පට සිටි කමන්නේ අවුට් පාස් එක දීපු දුන්නේ නැත්තම් කොහෙන්ද කරගන්නේ ඉතින් අවුට් පාස් කියන්නේ අපිට ගිහිල්ලා කරගන්නකෝ ගිහිල්ලා කරගන්න පුළුවන්ද බලන්න කිව්වා එතෙන්නොත් බය කරලා තමයි අපි වෙවන්නේ මේක දීලා දැන් අවුට් පාස් එක කරගන්න අමාරු නාද බලාගෙන ඉඳලා අද ඊයේ තමයි මේක ගත්තේ එම්බසියේ අවුට් පාස් එක අරගෙන කරගන්න අමාරුද අමාරු මොකුත් නෑ CID එකට ගියා එතන දිනාර 5 දීලා සීල් එක තියාගත්තා CID එක මේක මේ ෆොරින් මිනිස්ට්‍රි ගිහිල්ලා ගන්න කෝ ඒක ඉතින් අපි නම දන්නේ දන්න විදිහට තමයි ඉතින් ඊට පස්සේ මේ තෙන්ඩ ඇවිල්ලා දැන් අද CID මෙතෙන්ඩ ඇවිල්ලා මේ ටික කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ ටිකට් එක දාගෙන දෙන්නේ කියලා යන්න. ඔක්කොම ඉතින් ඊට පින් සිද්ධ වෙන්න තමයි. මෙන්න අපිට කරලා දුන්නා. මෙයාට පින් සිද්ධ වෙන්න අපි සතුටෙන් ඇවිල්ලා වාහනේට නැග්ගා. අයියට ගොඩාක් පින්. ඊයේ මම ගොඩාක් රස්තියා දුන්නා. එම්බසියෙන් සුදු පාට කොලයක් දීලා. අද ඔක්කොම වැටේ කරගත්තා දෙයියන්ගේ පිටින් කියන ලංකාවට යනවා ඉන්ෂාල්ලා ඔන්න ඉතින් මේ දැන් ඔයාලා අසරණ වෙන වෙලාවට කතා කරනකොට ෆෝන් එක ආන්සර් කරලා ඔයාලගේ පස්සෙන් බැලුවද අවුට් පාස් එක ගත්තට පස්සේ කවුරුවත් බැලුව නැහැ මම නිලන්ත බොස් කියලා කියන කෙනා තමයි අපිව බැලුවේ නිලන්ත බොස් අයියා මේකෙන් අපි ඔක්කොම හරි ඔයාව වෙන විදිහට මේකෙන් එහෙනම් ඉතින් ඔන්නේ විදිහට තමයි මේ අර දැන් සාක්ෂි නැතුව කියන කතන්දර මේ සාක්ෂි ඇතුව හැබැයි කවුරු අවුට් පාස්පෝර්ට් එක ගන්න යනම නම් ඉස්සෙල්ලා ඇවිල්ලා මේ ඔයාගේ පාස්පෝර්ට් කොපියක් දීලා චෙක් කරගන්න. හරිද? ඒකෙන් ඔයාට පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගන්න. ඊට පස්සේ බය නැතුව ඔයාට අවුට් පාස් එක ගන්න. නැත්තම් අවුට් පාස් ගන්න යන්න එපා. ප්‍රශ්න වුණොත් කරගන්න දෙයක් නැහැ. දැන් හැමෝම දන්නවා తాවකාලික පොතක් ගත්තොත් ටෙම්පරරි පොතක් ගත්තොත් කොහොමද කරගන්න ඕනේ? එතකොට අවුට් පාස් එකේ වැඩ නම් කියලානේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් පාස්පෝර්ට් කොපියක් චෙක් කරගෙන මිසක් ගන්න එපා. අවුට් පාස් එක. ඕකේ? මේ තාම එක්කෙනෙක් හොයාගත්තා. බලමුකෝ අහලම කොහමද අක්ක විස්තරේ? මම ගියා ඊයේ එම්බසියට. ඒක ලියවලා එම්බසි මං අවුට් පාස් එක ගත්තා. ගන්නකොට මගෙන් අස්සම් කරගත්තා. එයාලා කිසිම දෙයකට වග කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම පාස්පෝර්ට් එක චෙක් කරගත්තා. ඔයාලත් ගන්නවා නම් අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක චෙක් කරගන්න ඕනේ. ඉන්හාෂ්ගේ පාස්පෝර්ට් එක මගේ තිබුණා. මං ගියා ඊට පස්සේ කතා කරා ලෙන්ත බොක්ස් අයියට කතා කරා. ඒකලා අයියා කිව්වා මට මේ විදිහට කරගන්න කියලා. ඒ වගේ මං ගියා කොහටද ගියා? කාර්ජයකට ගියා. එතනදී දිනාර 5ක් කාඩ් එක දීලා ඉවරලා කනෙක්ට් දීලා ඉවරලා සීල් එක ගහගත්තා. ඒකලා ගියා රිග්ගායිකට. එතනදී CID ඔෆිස් එකෙන් මාව CID එකට දැම්මා. මට ප්‍රශ්න මොකුත් නැහැ. ඉන්නාෂ් තියෙන මගේ පාස්පෝර්ට් එක. එතනදී චුට්ටක් කාලේ යනවා තමයි. ඒත් හරි ඉක්මනට එයාලා වැඩේ කරලා දුන්නා. ඒ ගැන සතුටුයි. දැන් මට ටිකට් දාගෙන ඕනෙ වෙලාවක යන්න පුළුවන්. මිනිස්සු කියනවා දවස් 7ක් ඇතුළත ලංකාවට යන්න ඕනේ ඉන්න බෑ. ඒ ඔක්කොම බොරු. ඇත්ත කතාව අපිට ටිකට් දාගෙන ජූනි 14 කලින් යන්න පුළුවන්.
අමාරු වුණාද? නෑ. CID ඔෆිස් එකෙන් මට පැය 3ක් මම හිටියා ඒක ඇතුලේ. ගොඩාක් සෙනග ඉන්නවා. හැම රටකම අය ඉන්නවා. ලංකාව විතරක් නෙමෙයි. අමාරුන් නෑ මට. මම බොහොම ඉක්මනින් ඊයේ මං ගත්තා මගේ අවුට් පාස්පෝර්ට් එක. මං අද වැඩේ කරගත්තා. නමුත් ගොඩක් අය කියනවා ඔක කරගන්න බෑ ඇයි ගත්තේ අපරාධ කියලා. ඔක්කොම බොරු. ඕනම කෙනෙකුට පුළුවනි ඔය අවුට් පාස්පෝර්ට් එක අරගෙන දව්ව රදානකට ගිහිල්ලා ඒකේ සීල් එක ගහලා ඩිනාර් 5ක් ගෙවලා එතනින් ගායකට ගිහිල්ලා එතන CID කම්පැනි එකට CID එකට ගිහිල්ලා එතනින් එයාලගේ සීල් එක තියාගත්තට පස්සේ ඒ ටික කරගන්න පුළුවන්. මං අද කරගත්තා. මං ඒ ගැන සතුටු වෙනවා. නිලන්තරට ගොඩක් පිං ගොඩක් ස්තුතියි. මං අද කරගත්තු එක. මගේ දැන් ඔක්කොම වැඩ ඉවරයි. මට නැයි 14 කලින් ඕන වෙලාවක මේකට ටිකට් එක දාගෙන ලංකාවට යන්න පුළුවන්. මිනිස්සු කියන දේ පිළිගන්න දැන් YouTube කාර්යය YouTube කාර්යයෙන් අහගත්තද? ඇත්තටම මම මේක කරගත්තේ නිලන්තර බොක්ස් අයගෙන් අහලා. එයත් එක තමයි ගියේ. තාම ඉන්නේ එයත් එක්ක. උදේ ගියා. දැන් මං වැඩ ඉවරයි. මං උදේ 11ට ගියේ. දැන් වෙලාව 6යි. මගේ වැඩ ඉවරයි. අල්ල දෙයියන්ගේ පිටින් අයියට පින් සිද්ධ වෙන්න මම වැඩේ කරගත්තා. ඒකයි ඇත්ත. ඔන්න ඉතින්. ඉතින් අර YouTube කාර්යයෙන් ඉතින් බලනවා. ඔව්. මොන වුණත් ඉතින් කතා කරොත් අනිවාර්යෙන් බලනවා. අනිවාර්යෙන්ම. මේ උදව් කරපු නිසා මම අද මගේ වැඩේ කරගත්තා. මට දැන් ඕන දේ වෙලාවක ලංකාවට යන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් පාස්පෝර්ට් අවුට් පාස් එක ගන්න කලින් පාස්පෝර්ට් කොපිය චෙක් කරගන්න. එතන කේස් නැත්තම් ඉන්න ආස්වාරීතක පරිදි තිබුණොත් ඔයාලා ගන්න. නැත්තම් ගන්න යන්න එපා. නැත්තම් ඔයාලා අමාරු වැටෙනවා. ඒ අමාරු වෙනට පස්සේ මට උදව් කරන්න බෑ. මොකද මට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් යන්න මොකද මම මේක රටේ ඉන්නේ මේ හවුස් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. ඒක නිසා ඉතින් එහාට දෙයක් කරන්න අමාරුයි. දන්න දේවල්ට කියලා දෙන්නේ. ඉතින් ওই ටික තමයි ඉතින් මේ දැන් මේ කට්ටියත් අර සතුටින් මේ අසරණ වෙන වෙලාවල් තියෙන ඔය ඕන තරම්. ඉතින් ඒ වෙලාවට පුළුවන් විදියට කතා කරලා හරි සපෝට් එකක් දෙන්නේ. මේ මිනිස්සුන්ගේ අර මං කියපු දේ හින්දා මේ මිනිස්සු විශ්වාස කරගෙන වැඩේ කරගත්තා ඉතින්. ඉන්හාෂ් නැති පාස්පෝර්ටුත් සිවිල් ID එක දාලා ෆින්ගර් ගන්නවා. ෆින්ගර් අරගෙන ෆින්ගර් එක චෙක් කරනවා. ෆින්ගර් එක චෙක් කරලා ඉවරලා එතනත් ප්‍රශ්න නම් ඊට පස්සේ ආය එයාලා යන්න කියනවා පරමාණියකට. එයාලා හැබැයි උදව් කරනවා වැඩ කරගන්න. අරාබි භාෂාව දන්න කෙනා ඒ දේ හැම ටක් ගාලා කරගන්න ලේසි. ඒක එකස් ඉන්න අය හොඳයි. උදව් කරනවා, කතා කරනවා, රූල්ස් තියෙනවා යාළගේ. ඒ විදිහට අපි හිටියොත් අපේ වැඩේ කරගෙන අපිට සතුටින් එන්න පුළුවන් එළියට. කුවේට් රජයට මොකද හිතෙන්නේ මේ දීපු දේ ගැන? ගොඩක් සතුටුයි කුවේට් රජයට. ශුක්‍රානී රබ්බි කියලා තමයි කියන්නේ. ගොඩක් සතුටුයි. ඇත්තටම හොඳයි. CID කම්පැනි සිවිල් ID කම්පැනි ඒ අය පොලිසිය ගොඩක් හොඳයි. එයාලා කියන විදිහට යන්න අතින් යන්න ෆෝන් පාවිච්චි කරලා මේ ප්‍රශ්නොත් දාන්න එළියට ගොඩක් අයව. ඉතින් ඒ වගේ තමයි ඉතින් ඒක ඇතුළ විනීත ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඔයාලගේ නිශ්ශබ්දතාවය තියාගත්තොත් වැඩේ